to nature with Ajit. අපි දන්නවා අපේ රට ඝර්ම කලාපයේ පිහිටලා තියෙන දූපතක්. ඒ වගේම අපේ රටට වර්ෂාපතන රටා කීපයක් තියෙනවා. භූ විෂමතාවය ගොඩක් වැඩි. ඒක නිසා අපේ රට තුල විවිධ පරිසර පද්ධති ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ පරිසර පද්ධති අපේ රටේ ජෛව විවිධත්වය වැඩි කරන්න ගොඩක් දායක වෙනවා. ඉතින් ඒ හින්දා අපේ රටේ ශාක සතුන් වගේම අපේ රටට ආවේනික ශාක සතුන් වලත් විවිධත්වය වැඩි. ඔන්න අද මම පෙන්නලා දෙන්න යන්නේ අපේ රටට ආවේනික තවත් කුරුල්ලෙක් ගැන. මේ තමයි ඒ කුරුල්ලා. ශ්‍රී ලංකා අලු කෑඳැත්තා. අපේ රටේ බොහෝ ප්‍රදේශවල දැක ගන්න පුළුවන් කෙනෙක්. මේ කුරුල්ලා තරමක් විශාලයි. සෙන්ටිමීටර් 45ක් දක්වා වර්ධනය වෙනවා. අලු පාට, සුදු පාට, පිහාටු දකින්න පුළුවන්. ඒ වගේම විශාල වක්කුණු දෑකැත්තක් වැනි හොටක් තිබෙනවා. ගැහණු සහ පිරිමි සතුන් එක වගේ නිසා එකවරම වෙන් කරලා හඳුනගන්න අමාරුයි. මේ කුරුල්ලා බිත්තර දාන්නේ ගස්වල තිබෙන බෙනවල. වරකට බිත්තර 4ක් දක්වා දමනවා. කිරිල්ලිය බිත්තර දමන අවස්ථාවේ කුරුල්ලා එම බෙනය කුඩා සිදුරක් ඉතිරි වන විදිහට මැටි වලින් වහනවා. ඊට පස්සේ මේ කුරුල්ලා කිරිල්ලියටයි පැටවුන්ටයි කෑම ගෙනල්ලා දෙන්නේ මේ සිදුර තුලින්. මේ කුරුල්ලගේ ප්‍රධාන ආහාර වෙන්නේ පළතුරු, කෘමීන්, ඒ වගේම කටුස්සු වැනි සතුන්. ඔන්න අදත් ඔයාලා මේ අපේ රටේ ජීවත් වෙන තවත් ආවේනික කුරුල්ලෙක් ගැන කරුණු දැනගත්තා. ඒ වගේම අපේ රටේ තවත් ආවේනික කුරුළු රාශියක් ඉන්නවා. එයාලා ගැනත් තොරතුරු දැනගන්න රැඳිලා ඉන්න මගේ YouTube නාලිකාවත් එක්ක To Nature with Ajit.